සමහර විට මම මේ vlog එක දාද්දී වෙස්සා පහුවෙලා පොසනුත් ලං කරලා තියෙනවා. එහෙම වුණොත් ඉතින් මට සමා වෙන්න. මගේ PC එකේ error එකක් ඇවිල්ලා මට vlog එක edit කරගන්න බැරුව ගියා. පොසොන් වලට ලං කරත් කමක් නැහැ කියලා ඔන්න මම ඉතින් vlog එක edit කරලා දැම්මා. ඒවට හොම vlog කරන එක හොඳ නෑ බං ඈ වන්නම් කියන්නේ. ඈ දැන් වෙලාව කීයද බංගෝ වේ? කීයද වෙලා? 3:00 යකෝ නැගිටපන්. නාගෙන ඉන්න ලෑස්තියන් යන්න. හදන්න බෑ බං. කට්ටිය හිතුවට වෙලා ගියේ මම කියලා. ඇත්තටම සෙනුක මල්ලිලා දිහා යනකොටත් සෙනුක මල්ලි සෙනුක කොහොමද යකෝ වැඩ කරන්නේ? විනාඩි 10න් නෙළුම් මලක් සාදා ගන්න ආකාරය. දැන් දන්සල් 4ක් විතර වඳින වෙලාවනේ බා. ඈ මේ බ්ලේඩ් එක. ඇයි බං ලෙදර් බෝලයක් තියන් ඉන්නේ? කොළොට කියනවනේ. ඔයි. යකෝ ගල් කීයක් තියනද මට පිටායේ? ගල් වල තුවාලේ නැහැ. ඒ බෝලෙට තුවාල වෙන්නේ නැද්ද? නැහැ. බෝල් ගලට දාන්නේ. ඒකත් මදිනේ නේ. චු. ඒ පප. කොයි දොර හතුරු? ඒ හතුරු දියම් උඩ. හතුරු දෙයක් තිබ්බා. enggak tipe hතුරද උඹා ගාක්කේ සෝලා උතන යට බ්ලොග් එකට දාමයි මේ නෙමුණා ගැත්තේ හේසාලා කෝ කතාව එලා got it මචං finally ගන්න full sound එක පනින්න ඕනේ දෙක තුනක් මුස්සු වෙලා පාර පටන් ගද්දිම කට්ටිය එක එක තැන් වලට ගිහින් හිටියා. තරුණි සෙනුක මල්ලි යාපස්සට හරවන් ඇවිල්ලා තිබ්බා. හේෂානු විශ්වාසිකයි කූඩු බලන්න ගිහිල්ලා තිබ්බා. මමයි යසෙන් මල්ලි දිගටම නෙල්ලි ගල පාර ගියා. අම්මට සිරේලා කොල්ලන්ට සොට් වෙලා ඉන්නේ. vlog එකේ අයිතිකාරයයි තව දෙන්නෙකුයි තාම නැහැ. කොල්ලෝ විසින් මම හිතන්නේ කොහොමත් යන්න බැරි වෙයි අපිට. කට්ටක් තියෙන්නේ. කොල්ලෝ අර කට්ටේ නහා කොහොමත් අපි ඉන්න ඕනේ. කොල්ලෝ ටික කපලා අපි දෙන්න විතරක් කූඩු බලන්න ගැම්මක් තමයි. නලපන් නුපියව දාලා මේක මේවා ගන්නද කොල්ලෝ නැතුව බලන්න ආවේ කූඩු නලපන් එළියෙන් බලන්න අදලාදී කවන්නේ අරුන් ටික පවුහද අයියා කෙලවරේ මේකද මැදේකද rotiak kamu deh. කිරිකෝපි දන්සලක් කියලා අපිව දන්සලකින් නැවැත්තුවා. එක දිගටම බයිසිකලේ පැදගෙන අපි ආපු හින්දා අපි තීරණය කරා ඒ දන්සල ගාවින් නවතින්න. කිරි ඉවරයිලු කෝපි විතරයි.
මගෙන් කිව්වේ මොකක්ද? ඉනිකෝ. ඉනිකෝ කියන්නේ එනවා දන්නේ. කිරි නෑ කෝපි විතරයි. කෝපි විතරයි. දන්සලුත් නැති එකේ අපි කතා වුණා පන්සල් යන. විහාරේ නේද? හෙල්මට් ගන්න ළමයි. අපේ අලුත් කවුද මේ මග පෙන්නන්න මග පෙන්නන්න මග පෙන්නන්න හායි කියන්නේ මග පෙන්නන්න හායි කියන්නේ හරිය එන අය පාරමී රිදි විහාර ගැන මොනවදෝ දෙයක් කිව්වා. අපි දන්නේ නැහැ ඇත්තද කියලා. අපේ ගෙදරත් හම්බුනේ. ගෙදර අපේ ගෙදර හම්බුනේ වට. රිදි ගෙදර. රිදි ගෙදර. අපේ එයාත් බොරු කියනවා ඉතින් අපිත් අහන් ඉන්නවා. ඇත්තද ධර්මයෙන් කියන්නේ? රිදි හරි හංගලා තිබ්බා කියන්නේ? රිදි කරත්ත ගණන් හම්බුණා කියලා තමයි කියන්නේ. ජනප්‍රවාදී වර්ග තාම වීඩියෝ ගන්න කියලා හැදෙන්නේ ඔය වගේ කෙනෙක් බොරු නොඉන්නේ මේ පැත්ත මිනිස්සුන්ගේ. කියන්නේ මම අහලා තියෙනවා. මොනසුවද? සසික ගේමක් තියෙනවද? සසිකට නම් ගේමක් නෑ. සසිකට ගේමක් තියෙනවා. අපේ තරිත වෙයිනේ මට. සෙනුක ගේමක් තියෙනවද? ගේමක් තියෙනවද? ළඟට ගියාම වට උසුනවා. පරමාර්ථය ගයිඩ් ගෙනා අර ගයිඩ් ගෙන් අහන්නේ අල්ලන්නේ පරමාර්ථය මොකද කියලා කොහොර ගයිඩ් ඉන්න අල්ලන්නේ කිය මොකක්ද මේ පරමාර්ථය යංකෝ මේ මම සීරියස් අහන්නේ. දොම්බලේ එක්කරි වරක නැත්ත දැක්කද කියලා. දැක්කද? වරක දැක්කද? වරක දැක්කද? කෝගෙල තමයි මාත් අහන්නේ. එක්කනේ ආරමේ කියන විශ්වාස කරනවද බං? නෑ මේ මම අද වගේ දවසකත් එහෙම කිව්වම විශ්වාස කරා. ඔබ දැක්කද? බලන්නත් ආවලු. ආසල් කරගෙන සොබ්බා අනුන් කරසු දැක්කද? එනවා මට මගේ නම් ජීවිත වරක කාලා නැහැ. අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකේ මොළුව කාලා දෙනවා. මම ඇත්ත කියන්නේ. මොකද ඇත්ත? ඔයාගේ නයින් නැන්ද ඉගිලින ඉස්සල් ඉතින්. එයාලා මේ ගල ඇතුලේ තමයි ඉන්නේ බම්බරු ඉන්නවා. එංගිලා දින්නේ. ඊට පස්සලස්සක පොයේ දවසේ ඔය කියනවා මං අහන්නේ. මම ඇත්ත දන්නේ නේද? ගන්න හැටි උනා ඒක ඇත්ත හොයාගන්නේ කොහොලගේ වැඩ. ගන්න හැටි උනා පොඩ්ඩක් අමාරුයි තියෙන්නේ. පාරමී කියනවනේ කමෙන්ට් කරන්න කියලා. පාරමී කියන්නේ ඇත්තද බොරුද කියලා ඔයාලා දන්නවනේ යටින් කමෙන්ට් කරන්න. ඒ ඔයාලට පේනවද දන්නේ අර අතන මේ තික්ක වගේ ඇඳලා තියෙනවා. ලාවට පේනවා. ඔය දැන් විදිහට ඇදලා අපිට ඉන්න නම් ඉවරනේ. ඉවරනේ. යන්තල් හොයාගන්න. ඉවරයි කිව්වට ඉවරනවා. බායි නැද්ද? කාන්දර නම් දන්සල් ටික යන්නකෝ. යයි. බයි. එතන බයි. යන්. බයි. ඉවරයි කිව්වට ඉවර නැහැ. වගේ ලොකු කතා අපි කිව්වට අපිට යනකම් දන්සලක්වත් හම්බුනේ. හොඳම කතාව කියන්නේ අපිට කුරුණෑගල ඉඳලා නුවරට එනකම්ම කෑම කන්න කඩයක්වත් හම්බුනේ. සුදු මහත්තයා මේමයි තත්ත්වය බරපතලයි. දන්දලුත් නෑ කන්න කඩවලුත් නෑ. ඒකෝ මෙරිනෝ කඩවල ඇරලා ඕන තරම්. වෙසක් කියන්නේ මේවට තමයි දන්සල් කණ්ඩන්නේ කඩෙන් තමයි. ඕකවත් වෙසක් හරිද? පීටි වෙසක්. පීටි වෙසක්. ඒකට තව පීටි වෙසක් කියනවා. අද පිළිනවා. මේක තිබෙන්නේ නැතර?
සුද්දා ෆයිනල් ඩිසිෂන් එක මං කියන්නේ ගෙදර ගිහින් පිටියේ නානන කොල්ල උණා වහලා නැහැ මේ තාම. දන්සල් නෑ නාන ආයෙ වෙසක් බලන්න තමා ඕනා කැමරාගෙන් කොබතකයෝ අපේ මෙහෙම වුණේ බං කඩවල් ඇරලත් නෑ ඇරලා තියෙන කඩවල් වල කෑමක් නෑ පට්ටරයන් අර කැලේකට වෙන්න උඩ තනිය මම දැන් ඉන්නේ මෙහෙම කැලේට ගිහින් අර පැත්තේ ගියක් පේනවා. ගෙදෙට්ට තට්ටු කරලා හැමට යමක් සොයා ගන්න හැකිද? මාවතක ප්‍රධාන මාර්ගයේ අසරණ වී සිටින අපි දැන් මෙතන දේශුවක් කියලාගෙන පස්සේ වෙත්තර සැප. ඒ දැන් නම් ඇහුවේ නෑ ඔයා. පාරකද කට්ටිය එන්නද? ඈ අද අපි ආව දෙවෙනි දවසට දන්සල් කන්න දෙවෙනි දවසට ඊයේ කන්න බැරුණා නේද අද නම් කොහොමද කාලය යන්නේ කන්න බැරුණොත් ඒත් කාලය කන්න බැරුණොත් ඒත් දන්සල කාලය යන්නේ දන්සල හරි කාලය යන්නේ දෙවෙනි දවස පටන් ගද්දිම අපිට එක ළඟම දන්සල් දෙකක් හම්බුණා පළවෙනි එකට කොහොමද ගේට් එක යවනේ කිරිකොස් කියලා කිරිකොස් අර ඊයේ වගේ විද්දන්නේ බලමු කොහොමද අර අතර අරගෙන කිරිකොස් කිරි නෑ කොස් විතරක් විද්දන්න ඊයේ වගේ කිරි හදන්න අයියා කමන්නේ ගත්තා මේකෙත් එච්චරයි කිරි නෑ කොස් විතරයි කිරි නෑ කොස් විතරයි මේකත් ඊයේ වගේද කිරි නෑ කොස් විතරද නෑ මම මේ කිරි නෑ කොස් විතරද කිරි නෑනේ කිරි නෑ කොස් විතරයි අදන්නේ අහන්නේ අපි මුලා කරනවා හැමදාම අහන්නේ ගේ කාට එන්න අඩ ස්ටාර්ට් කරගම 4 වෙනි එක යන පළවෙනි බයික් එකයි මම. ඉප්පා සෞදයක් ගනින්කෝ. ආතල් දෙවෙනි දවසේ දෙවෙනි දවස් හොඳයි දන්සල් සෙන්නේ. වැදගත් වෙලේ එක තමයි. සුපිරිම එක තමයි කවුද දීලා තියෙන්නේ? සුපිරිම දින එක තමයි දුන්නේ මුස්ලිම් අයියලට. පිට්ට. මේක ඇලවෙනවා. රටේ නම් පොඩ ඇලෙන්. ආදරෙත් දාලා දෙන චුට්ටක්. මේ ඇලවෙනවා. මුස්ලිම් අයියලා ආදරෙත් චුට්ටක් දාලා දීලා තියෙනවා. රජිත් తీරේ. ආදරේ. අර දැන් අපි අතුලට දැන්නේලා. අපි පාරට දැන්නේලා. ඒ පාරේ. ඉතින් පාරේ. ඔහොම යද්දී අපිට අතරමඟ තොරන් දෙකකුත් හම්බුණා. හරිදු තොරන්. මචං මෙව්වනේ තොරන් මචං. මෙව්වනේ තොරන් මචං. මෙව්වනේ මචං තොරන්. පාර මේක එක්කලා දෙන්න බැරිද? මොකද ජාතකේ මොකක්ද ජාතකේ? වටාජාර. අඩ ඕනියකෝ අර බලපන් උකුස්සෙකුත් ඉන්නවා. යකෝ බින්දුර ටික බලන්න මෙයා ඉස්සරෝ. අපි නොදන්න වටාජාර. ඊට වඩා දේවල් තියෙනවා වෙසක් කිව්වා. දෙවෙනි තොරන් දෙකයි තොරන් රාජා දෙක එකයි දන්සල් දෙකයි කරලා තොරන් දෙකයි දන්සල් දෙකයි ආ ඔය මේක දීප දන කියපන් දීප දන කියපන් නුවර මාගට් එකේ දේවි ගංගා ස්වාමීනි බිම්බිසාර රජතුමනි මේ තමයි සුමන මාලාක ඔන්න ඔහම තමයි අපේ වෙසක් දවස් දෙක ගෙවුනේ.
එහෙනම් තවත් vlog එකකින් හමුවෙමු. එතකන් bye bye. මේ අයි රාසින් කියන්නේ අප ලැජ්ජයි. ඊයකෝ vlog කරනවා තොට කතා කරගන්න බෑ. නෑනේ. අවසායටනේ. අවසානයි. ඒ හැට යකෝ. ඒක තනි දාගත්තනේ අවසායයට. ගාව එවිඩන්ස් තියෙනවා මන් දාන්නම්.